හරි අපි අද කතා කරන්න යන ස්මූල් ලැන්ග්වේජ් මොඩල් ගැන. ඔයගොල්ලෝ මේ වෙනකොට AI ගැන කතා කරද්දී එක එක මොඩල් ගැන අහලා තියෙනවනේ. ඒකෙන් ගොඩක්ම ඔයගොල්ලෝ අහලා තියෙන්නේ ලැන්ග්වේජ් මොඩල් ගැන. ඒතකොට ලැන්ග්වේජ් මොඩල් ගැන අපි කතා කරාම මේන්ලි දෙකක් තියෙනවා. එකක් තියෙනවා ඔයගොල්ලෝ හැමෝම දන්න LLM. ඒ කියන්නේ large language models. ඔයගොල්ලෝ ChatGPT හරි Claude Code හරි Gemini මොනා හරි පාවිච්චි වෙද්දී එතන පාවිච්චි වෙන්නේ large language model තමයි. ඒ වගේම තියෙනවා තව කන්සෙප්ට් එකක් ස්මෝල් ලැන්ග්වේජ් මොඩල් කියලා. ඒක ඇත්තටම ආකිටෙක්චර් එක ගත්තාම දෙකේම බොහොම සමානයි. වෙනස වෙන්නේ අපි මොඩල් එක ඇතුලේ පාවිච්චි කරන පැරාමීටර්ස් ගන්න. අපි අද දැන් කතා කරන් දෙන්නේ මේන්ලි කොහොමද වෙනස්කම්, ඇයි අපි ස්මෝල් ලැන්ග්වේජ් මොඩල් පාවිච්චි කරන්න ඕනේ, මොන වෙලාවටද අපිට ගන්න පුළුවන් වාසි ඒ වගේ ඒවා ගැන තමයි අපි පටන් ගන්න. ඒකෙන් දැන් කේජන් අපි ගත්තාම අර මේ ගොඩක් මෙතින් අපි කතන ලැංගේජ් මොඩල් ගෙන තොට ඒ වගේ අර ලාජ් ලැංගේජ් මොඩල් ඊටොස්ස ස්මෝල් ලැංගේජ් මොඩ් ගෙන අර පොඩි වෙනසක් ගැන තමයි කතා කරන්නේ. එතොට ගොඩක් මර කටිය ට්‍රයි කරනවාන මේ ලාජ් ලැංගේජ් මොඩල්ම යුස් කරන්න හැබයි අර එස්සල්ලම් වලින් කියන ස්මෝල් ලැංගේජ් පොලිනුත් අපිට වැඩක් ගන්න පුළුවන් කියන එක තමයි අපි කතා කරන්න ඕන මේ මෙතරදි. එතොට ඒකෙන් කියන්නේ හැම වැඩටම අපිට ස්මෝල් ලැංගේජ් මොඩල් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතට ස්මෝල් ලැංගේජ් මොඩල් පාවිච්චි කරලා අපිට වැඩක් ගන්න පුළුවන්. ඒක තමයි මේදී අපිට කතා කරන්න තියෙන වෙතරදි. ඒකට අද ගොඩම ටෙක්නිකල් කොහොමද හැමෝඩල් හැදලා තියෙන්නේ ඒ මට්ටමට යන්නේ නැහැ. අපි මෙතන ගොඩම කතා කරන්නේ ප්‍රැක්ටිකලි පාවිච්චි කරද්දී අපි මොන තැන්වලද පාවිච්චි කරන්න ඕනේ, කොහොමද පාවිච්චි කරන්න ඕනේ සහ අපිට හම්බෙන වාසි අවාසි වගේ දේවල් ගැන තමයි අපි මෙතන වැඩියෙන්ම කතා කරන්නේ. එතවට මුලින්ම අපිය කතා කරමු මොකක්ද ඇතම ලැංගේජ් මොඩල් එකක් කොහොමද හැදිලා තියෙන්නේ කියලා. එතවට සරලෝම ගත්තහම අපි ගොඩකට යහල ඇති ට්‍රන්ස්ෆෝර්ම් ආකිටෙක්් එකහෙම අතවට ට්‍රන්ස්ෆෝර්ම් ආකිටෙක්් එක පාවිච්චි කරලා තමයි මේ ලැංගේජ් මොඩල් ඇතම හැදිලා තියෙන. තොට ඒකෙත් කොටස් තියෙන එන්කෝඩ ඩිකෝඩ කියල තොට ඒ මට්ටමට අපි යන්න අපි හයිලෙවල් අයිඩිය එකක් ගමු ඇත්තරම කොහොමද මේක වැඩ කරන්නේ කියලා. සරලොම් ගත්තාම ඇතරම අපි ඒයි මොඩල් එකක් මොන මොඩල් එකක් ගත්තත් අපි ඩේට දෙන්න පයින්පුට් විදියට. එතුර මේකෙත් මේ ලැංගේජ් මොඩල් එකක් ට්‍රේන් කරන්න අපි ගොඩක් ටෙක්ස් ඩේට දෙන්න ඕන විශේෂම ලැංගේජ් මොඩල් එකට. එතකොට ඒක අපි පබ්ලික ලෙවල්බල් ඩේට වලින් ගත්තොත් PDF තියෙනවා, බ්ලොග් පෝස් තියෙනවා, ඉටස එක පොත්පත් තියෙනවා, PDF මේ එකන්නේ PDF විදිහට ඩොක්කමට විදිට එක විදිහට. එතවට ඒවා පාවිච්චි කල තමයි ටෙක්ස් ඩේට යස් කරල තමයි මේ මොඩල් එකක් හැදිල තියෙන තම ලැංගේජ් මොඩල ගත්තහම. එතකොට ඒකට හැකියාව තියෙනවර මේ ලැංගේජක අන්ඩස්ටෑන් කරගන්න. එතොට ඒකත් එක්ක තමයි අපිට ඒකර ප්‍රඩික්ෂන් ෆේස්සකේදී එම නැත්ත අපිට චැජ්ජිපිටි වගේ දීම යුස් කරන්න පුළුවන්ගෙන්. දිනෙස් දැන් ලාදලන්නේ මුඩලයි සෙල්ලෙමල ගත්තාම අපි පාවිච්චි කරන්න ටේනින් ඩේට සෙට්ක වෙනසක් ලොක තියෙනවා. එකන මේ ලාජ් ලැංගේජ් මොඩල් සෙල්ලම් ගත්තාව. එතකොට ඒකේ ඩේට සෙට් එකේ නෙමේ වෙනස තියෙන ඇත්තනම එතනද යස් කරනට පැරමීටස් ප්‍රමාණය තමයි දැන් අපි ස්මෝල් ලැංගේජ් මොල්ලයක් ගත්තෝ සමහරකට ඒක ඇතුළ තියෙන පැරමීටස් ගන බැලුවොත් බිලියන එකයි බිලියන දෙකයි එමනතම් දශම් පහයි එමනත්තම් බිලියන හතයි වගේ මට මිටිතින් හැබැයි අපි ලාජ් ලැංගේජ් මොල්ලයක් ගත්තොත් සෑහෙන පැරමීටස් ගනක් තියෙනවා. එතවට ඒ පැරමීටස් ගානනුව එකන ඇතුලෙදී ඇත්තමට චේන්ජන පැරමීටස් ගාන අනුව තමයි මේ කර ගොඩක්ම අපිට වෙනසක් බලන්න පුළුවන්ගන්නේ. ඒකැන අපි දැන් ලාර්ජය මුල්ලයගතම එක ජනර ගොඩක් වැඩ ඒක ගොඩක් කඩ කරගන්න පුළුවන් එපට ඒගැන දැන් අපි සැජ්ජිපිට වගේ ගම පුදහරණ විදිර ඒකෙන් අපිට නිකන් අපි කරදිල අපිට එක සමරයිස් කරලා දෙන්න කිවෝ එයා කරලා දෙනවා. ඉටස අපි මොකක් කරදිල අපිට සිද්දුවක් ජෙනරේට් කල දෙන්න කිවෝ එයා අදාළ ලිරික්ස් ජෙනරේට් කල දෙනවා. ස්ටෝර එකක් කිවෝ එයා අයක කරනවා. ඒවගේර මේ ගොඩක් ඇඩිතින් එකින් කරගන්න පුළුවන් අපිට ගැන සාමාන්‍යෙන් ඕන කෙනට යස් කරන්න පුළුවන්. එතකුත් දිනෙස් දැන් පිලාදලන්නේට මුඩල්ලයි ස්මූල් ටැන්නිත් මුල්ල ගත්න ප්‍රධාන මිනිසමකද අපිට බඩාම් දැන ප්‍රධාන වෙන සරකනය කර පැරමීටස් බිලියන එකන පැරමීටස් ප්‍රමාණය තමයි වෙනස. එතුර ඒකත් එක් අපිට තියෙන දේවල් ටිකක් තියෙනවා. දැ උදාහරණයක් විදිර ගත්තාහම අපි ලාජ් ලැංගේජ් මුල්ලයක් ගත්තොතෙම ඒකට අවශ්‍යකන රිසෝසස් ප්‍රමාණය වැඩි. එතොට ඒක ස්ටෝ කරන්න ලොකු මෙමර එකක් ඕන ඉටවස් ඒක රංකරගන්න අපිට සමහකට GPUසේ මෝඩ වෙනවා. ඇබ එක්සෙල්ලම් එකක් ගත්තාම අපිට අපේ ලෝකල් එකෙන් ලෝකල් එන්වර්මන්ටි රන් කරගන්න පුළුව. එක ප්‍රධානම් කොස්්ට එක කොස්ට එක අතින් බැලුත්හෙම සැහෙන්න්න
අඩු කරගන්න පුළුවන් අපිට SLM එකක් යූස් කරනවා නම්. එක සරලම කියනවා එල්ලෙමයක් අපිට ලොකු GPU ප්‍රමාණයක් වුණා රන් කරගන්න බේසල්ලෙම් එහෙම GPU තියෙනවා නම් හොඳයි තියන දැන් අපේ ලැප්පේ වුණත් සාමාන්‍ය මට්ටමේ රන් කරගන්න පුළුවන්. ඔව් අපේ ලැප් එකේ වුණත් කරගන්න පුළුවන් නැත්තම්. ඒ කියන්නේ අර විශේෂයෙන්ම අර හැම වැඩකට පැත්තම SLM යූස් කරන්න බෑ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ අර මේ අර ජෙනරල් නොලෙජ් එක අතින් බැලුවොත් ගොඩක් හොඳයි ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල් යූස් කරනවා නම්. හැබැයි දැන් SLM එකක් ගත්තොත් අපි මොකක් හරි ස්පෙસિෆික් ටාස්ක් එකක් ફોකස් කරලා තමයි ඒක වැඩ කරන්න ඕනේ නේද අපිට. අපි පොඩි උදාහරණයක් ගමු ටාස්ක් ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපිට මොකක් හරි ක්ලාසිෆයි එකක් හදා ගන්න ඕනේ. එතකොට ඒ වගේ වැඩකට අපිට SLM එකක් යූස් කරන්න පුළුවන්. ඒ වැඩේටම ફોකස් කරලා ඒ වැඩේට අදාළව ඔප්ටිමයිස් කරලා ඒ වගේම සමරයිස් එකක් හදා ගන්න ඕනේ. එතකොට ඒකේ ටාස්ක් එක වෙන්නේ අපි දෙන ටෙක්ස්ට් එක සමරයිස් කරලා දෙන්න. එතකොට ඒකට SLM එකක් යූස් කරන්න පුළුවන්. ඒතකොට මට මතක් වුණේ මම දැන් මීට අවුරුදු කීපයකට කලින් අපිට ඕනුනා NER එක හදා ගන්න. අපිට ඒක තියෙන්නේ ඩොකියුමන්ට් එනවා. ඩොකියුමන්ට්ෙන් අපි එක එක ඔබ්ජෙක්ට් ගන්නවා. සමහර ක්ලයන්ට්ගේ නම ඇඩ්‍රස් එක කෝඩ් කරලා තියෙන දේවල් අපි ඒකට පාවිච්චි කරලා LLM තමයි. ඒ දවස්වල ඒක ලේසි. මේ අපි වෙන OCR tool එකක් පාවිච්චි කරලා LLM එකකින් data ටික extract කරා. මොකද ඒ දවස්වල vision model එහෙම තිබෙත් නෑ. අර multi model නෑ. text විතරයි තිබ්බේ. හැබැයි දැන් SLM එකල කොහොමද ඒක කරන්නේ? ඔව් SLM එකක් යූස් කරන්න පුළුවන් ඒ වගේ ටාස්ක් එකකට. දැන් ඒක ස්පෙસિෆික් ටාස්ක් එකක් නිසාවට ගන්න තියෙන පොඩි දෙයක් නේ. ඔව් ඒ වගේ වැඩකට දැන් දැනටුණත් හදලා තියෙනවනේ SLM යූස් කරලා ඔය මේ DeepSeek OCR ඒ විදිහට හදලා තියෙනවනේ. ඔව් ඒ කියන්නේ OCR මොඩල් දැන් තියෙනවා ට්‍රාන්ස්ෆෝම් බේස් ඒවා ඒව අපිට SLM විදිහට හදාගන්න පුළුවන්. SLM විදිහට අපිට සලකන්න පුළුවන් ඒ වැත්තට. ඒ වගේ වැඩවලට ඒ කියන්නේ ඒක ස්පෙસિෆික් ටාස්ක් එකකට හදලා තියෙන්නේ. ඒවා පොඩි මොඩල් අර ලොකු මොඩල් නෙමෙයි. අපිට යූස් කරන්න පුළුවන් ඒවා අපි ඕපන් සෝස්. OCR කියන්නේ මේ අපි මොකක් හරි PDF එකක් දුන්නා මේක ටෙක්ස්ට් එක ගන්න එක. ඒතකොට අපිට ඒක SLM වලින් කරා. ඒ වගේම එම ටෙක්ස්ට් එක ගත්තට පස්සේ උනත් අපිට ඒකින් මොනවා හරි data ටික extract කරන්න එකම වගේ නියම client detail හරි සමහර විට මොනවා ඕඩර් කරපු බඩු ටිකක් වෙන්න පුළුවන්. නැත්තම් සප්ලයි කෙනෙක්ගේ ඩීටේල් ඒ වගේ ගන්න ඕන නම් අපිට ඒකත් SLM එකේ කරගෙන යන්නේ. සරලවම අපිට හිතන්න අපි ගාව ඉන්වොයිස් එකක් තියෙනවා. ඒ ඉන්වොයිස් එකේ ක්වොන්ටිටි එක අපිට එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න ඕනේ. එහෙම නැත්නම් සප්ලයි එකේ නේම් එක, ඇඩ්‍රස් එක, මොකක් හරි අයිටම්ස් ටික ඒ වගේ දේවල් අපිට SLM එකකින් කරන්න පුළුවන්. ඒ වගේ අදහසක් නේ. එතකොට ඊළඟ වාසිය දෙන්න අර සමහර අය ඉන්නවනේ ගොඩක් බොරි වෙනවා අපේ data elite කි කියලා. ඒතකොට ඒ අයටත් මේක වටිනවා නේ. අනිවාර්යෙන්. දැන් අපිට දැන් ඔය large language model එකක් ගත්තොත් අපිට locally use කරන්න බෑනේ. අපේ VM එක දාගෙන run කරගන්නත් බෑ. අපිට එතකොට ඔය servers වල තියෙන ඒවා use කරන්න වෙනවා. උදාහරණයක් විදිහට GPT model අපිට use කරන්න වෙනවා. Gemini වෙන්න පුළුවන්. ඒවා use කරද්දී අපිට එතකොට සිද්ධිය තියෙන language model ඒ කට්ටියගේ වෙන අපි use කරන ඒ කට්ටිය host කරපුවානේ. එතකොට අපේ data ටික OpenAI හරි Azure හරි through එතකොට අපේ data ටික එහෙට යනවා කොහොමද? එතකොට ඒ වගේ අර ඒ වගේ අර අපිට සෙන්සිටිව් ඩේටාත් එක්ක වැඩ කරන්න ඕන නම් ඒ වගේ වෙලාවට ඇත්තටම මේ SLM වගේ යූස් කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඒක මොඩල් එක පොඩි. එතකොට අපිට අපේ සර්වර් එක දාගෙන හරි අපේ ලෝකලි හරි ඒ විදිහට සෙටප් කරගෙන වැඩ කරන්න පුළුවන්. එතකොට data privacy එකට privacy එක හොඳයි cost එක. මොකද ඔයගොල්ලෝ කවුද වැඩ කරලා දිනවා නම් ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට් එක ඕස්ට්‍රේලියානු හරි සිංගප්පූරු වගේ ඒගොල්ලන්ගේ සෑහෙන්න අමාරුයි ඕක කරගන්න මේ ඒකම තියන් තරමත්ම කැමති. ඒකට සෑහෙන් try කරලා ඒ වගේම මොඩල් හදාගන්න. ඒ වගේම මොඩල් කියන්නේ සමහරක් විට cost එක වැඩි අරකට සෑහෙන වැඩි. හැබැයි ඒ කට්ටිය try කරනවා ඒ කට්ටියගේ VM එක එහෙම දාගෙන try කරන්න. ඔව් ඒගොල්ලන්ගේ සමහර rules තියෙනවා යන් data යන්න බෑ. රටින් එළියට ඒකට. අපි දැන් OpenAI ගත්තාම Azure through call කරොත් Azure එකෙන් දෙනවා එහෙම මේ රටින් එළියට යන්නේ නැහැ කියලා. හැබැයි ඒක cost එක වැඩි සාමාන්‍යකට වඩා. එහෙම වෙලා තියෙදි මේ වගේ ස්පෙસિෆික් ටාස්ක් එකට අපි යූස් කරනවා නම් SLM හොඳයි නේ. ඔව් ඒ වගේ වැඩකට SLM අපිට යූස් කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඒකෝ දිනේ දැන් ඔය මේ ඕල්ඩ් මොඩල් වල තියෙන්නේ මේ අපි දැන් අර සෙල්ෆ් ඩ්‍රයිවිං කාර් වගේ දැන් ඒවත් ස්පෙસિෆික් ටාස්ක් නේ. ඒවත් SLM ද. ඒවා එහෙම ගන්න බෑනේ. ඒවා ඇත්තටම දැන් අපි වර්ඩ් මොඩල් කිව්වහම පොඩ්ඩක් අපි එක්ස්ප්ලেইন කරන්න වෙයි. ඒ කියන්නේ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරමුද අපි මේ වර්ඩ් මොඩල් එකක් කියන්නේ මොකක්ද වගේ. දැන් වර්ඩ් මොඩල් එකක් කියන්නේ මෙහෙමයි. දැන් අපි දැන් LLM හරි ලැන්නික් මොඩල් අපි මොකක්ද ගන්න අපි හැමතිස්සෙම බලන්නේ ඊළඟ වචනේ ප්‍රෙඩික්ට් කරන්න. දැන් වර්ඩ් මොඩල් එකම මෙහෙම නෙමෙයි අපි බලන්නේ වචනයක් නෙමෙයි ඊළඟ ස්ටේට් එක. කියන්නේ ඊළඟට එන්න තියෙන අවස්ථාව එතනින්ම අපිට ගන්න පුළුවන්. එතකොට ඒක SLM එකක් ඒක ලැන්ග්වේජ් මොඩල් එකක් නෙමෙයිනේ. එතකොට ස්ටේට් එකක් නේ එතන ප්‍රෙඩික්ට් කරන්නේ. එතකොට එතනින් අපිට ගන්න පුළුවන් ඒක අර මේ SLM එකක් නෙමෙයි අතන වර්ඩ් මොඩල් එකක් කියන එක.
ස්පෙසිික් ටක්ෂක් කර පමණින්ම ඒක එසල්ලම දිර ගන්න එක නැන්නේ එල්ලෙල්ලමිකෙන් පොඩිවශන කිවන හරිති අපිට තවට වර්ඩ මුල් ගැනක් වෙනම කතා කරන්න පුළුවන් ඇතරම වෙන විඩුවකින් හරිමුල් ගැන ඔයකොලන්න දාන්න අපි වෙනම එක කතා කර මොද එක ට්‍රන්ස්පෝම විතරක් නෙමේගේ වර්මුල් හම තවතව දේවල් තියෙනවා එතන ලොකු එකක් රේන් ෆෝස්මල්ල ලින් වලින් පටන් කරන්න යන ලොකු පටන් කරන්න යන පන්තන 2018 වගේ දමක පටන් ගත්ත තාම ඕක ගැන යනවා හරියට යුරයක් නේදා අපි දැන් එක්සෙල්ලෙන් වල වාකොදානවා සිකිවා ලිමිටේෂන් මනා ඉස්සෙල්ලෙම මෙහෙමයි දැන් එසල්ම එක ගත්තාම අපි ලාජ ලංගේජ් මොල්ලයක් ගත්තාම ඒකර ජෙනරල් නොලෙජ් එකක් තියෙනවනේ එතර එසල්ලම් එකක් ගත්තාම මෙහම නොලෙච්ච එකක් නෑ තොට අපිට ටාස්ක් ස්පෙසිෆික් විදිහර තමයි එක යස් කරන්න වෙන් තොට ඒ වගේ ලිමිටේෂන්ස් තියෙනවා ඒ වගේම හිතන්නු දැන්යන් කම්පලෙක්ස් ටාස් අපිට කරගන්න ඕන කියලා නිය රීසනින් වගේ යස් වෙන හෙම අපිට කරගන්න ඕන්න අර ඒවට පර්ෆෙක් නෑති මේ සෙල්ලෙම් අපිට නිකන් යස් කරන්න පුළුවන් හැබයි අර ඒ අපි ලැංවේජ් මොඩ්ලින් ගන්න පොෆෝමන්ස් එක මේ සෙල්ලෙම් වලින් ගන්න බෑ එතුර ඒ වගේ අර ලිමිටේෂන් ටිකක් තියෙන ඇත්තනවා ඒගැන දැන් අපි මල්ටේ කන්න හැදුවත් අර ඒ අර ටූල් කෝල් කරන මට්ටමේ තැනට එක්සල්ලම දාන්න හැබ ටූල්ල ඇතුළ ඒක සෑහන හොඳ පොයින්ට මොකද අපි දැන් සාමානයට මල්ටේජන් වර්ක් ෆලෝස් හදද්දී අපි හැම ඒජන්ටම සාමාන්‍ය ලැංගේජ් මොඩල එකක් ඉන්ටිග්‍රේට් කරන්න පැඒක අර ඩිසිෂන් මේකින් පාට් එකට ඒ වැඩ ටෙක් කරගන්න එතවට ඒකෙදී හැම්වෙලාම අපි ලාජ ලැංගේජ් මොඩල්ම යස් කරන්න ඔන්න අපිට කොස්ට එක අඩුවේ යස් කරන්න පුළුවන් කරන්න පුළුවන්න එසල්ලෙම් එක අපිට ඒක ස්පෙසිික් ඒජන්ස් ලට ස්පෙසිික් ටාස් තියන එතවට ඒ කට්ටියට වෙන වෙනම එසල්ලෙම සයින් කරන්න පුළුව එතට ඒක ත්‍ර වැඩ කරගන්න පුළුවන් අර එතර කොස්ට එක අඩුයි අපිට අපේ අර වගේ අර ප්‍රයිවසියක් ගැන අපි හිතනවනගේ වගේ දේවල් අපිට හදාගන්න පුළුවන් ඒසල්ලෙම් වලින් ඒ වගේ වාසි තියෙන හැබැයි අපි මෙතනදි කියන්නේ අර එසල්ලෙම් වලින් හැමදේම කරගන්න පුළුවන් කියලා ලාජ් ලැංග්වේජ් මොඩල් වලින් කරගන්න දේවල් අර ලිමිටේෂන්ස් තියෙනවා හැබැයි එසල්ලෙම් වලිනුත් වැඩක් ගන්න පුළුවන් කියන එක තම ඇත්තරම කියන්න තියෙන එතන ඒකන්නේ අපිට ඕන වැඩේ ගොඩක් කම්පලෙක්ස් එකක් නම් ඒ වැඩට හරියන්න හැබැයි තියන වැඩ ඇමතිම සරල වැඩක් නම් තියෙන්නේ එමිකම රිපිට වැඩක් නම් වෙන්නේ අපිට ඒකට එස්සල්ලෙම් පාවිච්චි කරන හොඳයි ඕ ඒක තමයි කන්කලූෂන් එක විදිර කියන්න තියන්න අපිට ඇත්තරම එතකො දින අපි කොහොමත් දැන් ඔය එස්සල්ලෙම් හොයාගන්නේ කොහොමද වැඩ කරගන්නේ අපි ගොඩ එක්සාම්පල්ලින් පටන්ගමු ඒගැන එස්සෙල්ලෙම් අපි කලිනිකුවන ඉගෙන පැරමීටස් ගානහෙම අඩුයි සාමාන්‍ය එතකොට අපි ගත ඕපන් සෝස් මොඩල් ගත්තොත් කවෙන් ඊට පස්සේ ඩීප්සීක් ඊට පස්සේ ගෙමා ඒවගේ තියෙන පොඩි මොඩල් සැන් උදාහරණය විතර ගත්තොත් ලාමවල දෙව ලාම 3.1 8 බිලියන් පැරමීට මොඩල් එක ඊට වසේ 3 බිලියන් පැරමීට 1 බිලියන් පැරමීට එතකොට අර සෑහන්ඩ පොඩි මොඩල් තියෙනවා ඒවගේ අපිට ඇතරම වැඩක් ගන්න පුළුව එතොට ඒවා අර යස් කරන විතිහෙම ඇතරම අපි කතා කරන්න මෙතන කියන්නේ හොඳ කෝඩ් ලෙවල්ල කියන්නේ කියලා ඔයාලට ඕනතර රිසෝස්වා ගන්න පුළුවන් ඒ වගේ පොඩි මොඩල් යස් කරන්න නෝඩ් බුක් එකක් හදාගන්න කොලෑබ් එක රන් කරගන්න GPUෙන් හරමන්ට එක එමනත්තන් ඔයාලගේ ලෝකල් මැසින් එක රන් කරගන්න හැම දෙයක් අපිට කරන්න පුළුවන් කිසි මවුලක් නෑ ඔයකල සාමානය පොඩි වෝක්ලෝ එකක් පයිතම හිතන්ඩු දෙන්න ඔයකුල හදාගන්න ඩොකමෙන්ට් පාපු හම එක ඕසියාරෙන්ට ඕන ඕසියතිකෙන් ඕසියාරයන ට ඕසියාරනට පස්සේ මොනහ ඩේට එක්ස්ට්‍රේට් කරනවා එක්ස්ට්‍රේට් කරට පස්සේ දැනිතම සප්ලය නමයි එඩ්ඩස එක්ට්‍රේට්නා කියලා ඇබෙද ඔයකුල්ලන්ගේ ඩේට බේසක ති නියදියනෙම පොඩ්ඩක් වෙනස්න පුළන් එඩ්ඩස්ස එකම වෙලා නමි සමාටර රියල් ියස් කේසයක් කියන්න අපට කරගන්න රියල් ියස් කේස එක නමි සමාල්ලාට අපි පේපක එන්න පුළුවන් නම සම්පූර්ණම වෙන්න පුළ හැබ අප ඩේට බේසි තින නිසිල් එක් කලා එහෙමුණම් අපිට තවපොඩි ඉම්බඩ මොල්ලක් යස් කරලා පොඩි ඩේට මචින් එකක් කරලා ඇත්ත සප්ලයෝ ඩේට බේසින් හොයාගන්න පුළුවන් අන්න ඒවගේ දේවල් අපිට එක එල්ලෙමයක් යස් කරන්න ඇතු ඔක්කම ස්කොල්ලන්නෙක් මොඩුල් සහ පොඩි ඉම්බඩි මොඩුල් යස් කරලා GPU ඕනෙත් නැතිවන්න පුළ සමාර ලොකු GPU පොඩි ඇතර මේ වගේ වැඩවලටරන් අපි එල්ලෙම එක යස් කරන අපරාදේ ට අඩු කොස්ටේකින් සමහරකට කොස්ට එකක් ඇත්තවනේ ට ඒ වගේ වැඩක් කරගන්න ගොලන්ටම සමාර්කම් පැනිවල පොඩි GPU ඇත්තම් හොඳ සර්වසයම් තියෙනවා එතුවට එම්බඩි මොල්ලන් කොම තන් කරහැකි පොඩි ස්මෝල් නෙක් මොල් ලැෆුනත් පොඩි කොස්ටයක් ඇතුළද රන් කරගන්න පුළුවන් එතුර වාසි තියන ඔයා ඩෙකුමන් කොහටත් යන්න තියෙන්නේ ඔයාලයි කම්පැනි හරි ඔයා ලගමයි ඩොකිමන් තියෙන අරවාස ෙක්ම තියෙන කොස්ට එකඩු ඊට වසේ ඩොකියමන්ට් අපි ගාව තියන්නේ කොහෙවත් කලව් සර්විසස්වලට ඒ පත් ඒ කට්ටියට යන්න
ඒ ඔක්කොම වාසිටික තියෙනවන අපිට. ඔක්කොම වශයෙන් සාමාන්‍යෙන් ඇත්තනම් මම පැට්ටි කරලා තින්න එකක් තමයි යෝක සෙල්ලෙම එක්ලා අපි ඒකම් පෙන්වද කොහොමද අපි මුල් පොඩ හොයාගන්න කියලා හගින් ෆේස්ීම වගේ අපිට ඒකත් පෙන්න්න පුළුවන් ද සාමාන්‍යයෙන් අපි යන්න ඕනේ හගින් ෆේස් එකට එතොට යාලට බලාගන්න පුළුවන් මේ විතිහට හගින් ෆේස් එක ඉන්ටෆේස් එක එතොට හගින් ෆේස්.co කියන ලිංකිකට යන්න ඒ වගේ ම මේ ලිංකික අපි දාලා තියෙන ඩිස්ක්‍රපෂන් වලට ගන්න පුළුවන් එතොට මේකේ ගොඩා කෝපන් සෝස් මොඩල්ස් තියෙනවා වගේම ඩේට සේට්ස් ඒ වගේ ගොඩක් දේවල් තියෙන අපේ මොඩල් වුණත් මේක අපිට තියාගෙන ඉන්න පුළුවන් එතොට මෙතන තින මොඩල්ස් කියලා සෙක්ෂන් එකක් අපිට එතැන්ට කියොත් බලාගන්න පුළුවන් මේ විදිර එක ටාස්ක් ස්පෙසිෆික් විදියට හදපු මොඩල්ස් තියෙනවා ඒ වගේ මේ පැත්තෙන් අපිට බලාගන්න පුල එකක් විදිහ මොඩල් ඒවගේ දැන් උදාහරණයක් විදිර අපිට එක මොඩල් එකක් හොයාගන්න ඕන්න අපි ගමු ලාමවල මොඩල් එකක් ලාම අපි ගමු 3.2 වගේගම මේ තින් එතුර මේ විදිර අපිට බලාගන්න පුළුවන් ලාමවල 3.2 1 බිලියන් පැරාමීට මොඩල් එක එතොට එක සෙල්ලම එතොට එක එස්සෙල්ලම එකක් මොකද පැරමිටස් බිලියනය තින 1 බිලියන් පැරමිට මොඩල් එක එතකොට ඒක යස් කරන විදිහ ඒක තියෙන සම්පූර්ණ විස්තරය අපිට බලාගන්න පුළුවන් ද මේ තියෙන් එක යස් කරන විදිහ සරලෝම ගොඩක් ලීසෙන් ඇතරම අපිට මේවා පාවිච් කරන්න පුළුවන්ගේ හැම දෙයක්ම මේ හගින් ෆේස් එක දාලා තියෙනවා ඒක යස් කර ඒක ට්‍රේන් කරලා තියෙන්නේ කොහොමද ට්‍රේනින් ඩේට සෙට් එක ඒ හැමදේම ඒ වගේම සමහර පොඩිපොඩි මොඩල්ලට මෙතනම මේකුල්ලෝ මේ ටෙස් කල බලන්ඩ දෙනවා එක්සාම්පල් හිම තියෙනවා දකුණු පැත් එතුරවාලට මේ විදිර බලාගන්න පුළුවන් කොටසක් දකුණු පැත්තෙන් මෙතන අපිට පුළුවන් අපි හායි කෙල්දම් එතකට ඒකට අදාලව ඒක රෙස්පොන්ස අපිට ගන්න පුළුවන් මෙතන එතට ඉන්ටර්නලි අලා යස් කරන්නේ මේ මොඩල් එක මේ ලාවා 3.2 1 බිලියන් මොඩල් එක එතර පොඩි වෙලාවකින් පස්සේ අපිට රෙස්පොන්සයක් ගන්න පුළුවන් අපි බලමු එකට කොච්චර ටයිම් එකක් යනවාද කියලා ආයක හැබැයි ෆෙල්ට ෆෙට් කිය ලැවිල්ල තියෙන තොට සමහරකව ඇතර මෙහම අවුලකුත් එනවා අපිට වෙන එකක් වුණත් බලන්න පුළුවන් ඔයාලට ආක්සාම්පල්ස් තියෙනව විතරන දකුණු පැත්තේ අපි බලමු එක්සාම්පල්යක් අතට කරයිද කියලා ඒ මොඩල් එක හොස් කරපය එක අවුලක් මං හිතන්නේ තවට අපිට වෙන එකක් වුණත් ටෙස් කල බලන්න පුළුවන් අපි නිකං ගමු ඩවන්ලෝඩ් ලාස්මන් කියනක අපි පොඩි අදහක් ගන්න පුළුවන් මේ මොඩලෙක් කොච්චර ජනප්‍රියද මේතරන්නේ මෙතන අපිට අදහසක් ගන්න පුළුවන් ඒ කොච්චර පොපියුලද කියලා මෙතන තියෙනවා 22 මේ වන හැබැයි 27 බිලියන් පැරාමීටර්ස් මොඩල් අපි නිකම් බලමු කොල්ලගේ තිබ මන මතකටට 0.5 බිලියන් පැරාමීට මොඩල් මේ විදියට අපි ඒකකටය ආහරි එදර ඒක තර විදිරම අපිට ටෙස් කරල බලන්න පුළුවන් ලබිසෝරයන්නේ අපි බලමු පොඩි ට්‍රයිකත්දීර ආයක මේ විදි රෙස්පොන්සයක් අවතකට මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළන් මේ තොර මේක බින්දශම් පහයි බිලියන් මොඩල් එක ඉන්දෝෂන් පහ කියන සෑහන් ඩ සෑහන් පොඩි මොඩල් එක එතවට මේ හගි පේසක වාලට හොයාගන්න පුළුවන් ඒ වගේ සෙල්ලෙම් මොඩල් ගොඩ්ඩක් එතට මේ මොඩල් කාඩ්ඩි තමයි සම්පූර්ණ විස්කරටික තියෙන්නේ මෙතන ෆයිල්සන් වර්ෂන් සොලට ගියොත් වලට බලාගන්න පුළුවන් ඒගේ සම්පූර්ණ කියන්නේ මොඩල් එක ඒක මේ සේෆ්ටන්සර්ස් විදිහට අපිට බලාගන්න පුළුවන්ගේ මොඩල් එක මොඩල් එක සයිස් එක එතුර මෙතනින් වුණත් ඔයාලට මේ මොඩල් එක ඩව්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලගේ ලෝකල් මැශන් එකට ඉතස් යස් කරන්න පුළුව එම නත්තම් මොඩල් කාඩ් එක තියෙන සම්පූර්ණ කෝඩ් ලෙවල් එකින් කොහොම දෙක යස් කරන්න කියලා ඔයාලට බලාගන්න පුළුවන් සම්පූර්ණ විස්තරය හරි එතකොට ඒ වගේම කේෂන් අපිට තව බලාගන්න පුළුවන් නේද මේක මොඩල් වලට ගිහිල්ලා එක ටයිප්වල මොඩල් තියෙනවා නේද ඒ කියන්නේ අමතින් ටාස්ක් වලට අදාළව දැන් ඉමේජ් ටු ටෙක්ස්ට් වලට වෙන මොඩල් තියෙනවා ඊට පස්සේ මීට ටෙස්ට් එක තම ගොඩක්ලාට ඕසියන් මොඩල් හෙම තියෙන්නේ ඉතන්ට දාන ගොඩක් එතැන්ට දාගන්න පුළුවන් ඉට ටෙක් ජනරේෂන් තමයි අපි අර කලින් බැලුවේ තොට ඒවට අදාල මොඩල් තියෙනවා ඉරසේ ටෙක්ස්ට මේජ් තියෙනවා
ඒ වගේ එක ටාස්කොලට අදාල අපිට මොඩල් මෙතන හොයාගන්න පුළුවන් ඇතර හරි එතවට ඒ විදිහට අපි මේල්ලි කතා කර එසල්ලෙම් ඇතරම එසල්ලෙම් වලිකට වැඩක් ගන්න පුළුවන් කියන එක දැන් ගොඩා කරට යස් කරන් ට්‍රයි කරන එල්ලෙම් ලාජ් ලංගේජ් මොඩල් ඇබයි මේ වගනුත් වැඩක් ගන්න පුළුවන් කියන එක තමයි අපිට කතා කරන්න ඕනුනේ හරි එතකොට අපි අද මේන් පෝගස් එක දුන්නේ එස්සල්ලෙම් වලින් අපි වැඩක් ගන්න පුළුවන් එතකොට එල්ලෙම් යන්න ඕනේ නැහැ කියන එක පැහැදිලි කරන්න පිහිතනවා ඉතින් ඔයකොල්ලෝ පොඩි අදහසක් ගන්නද කියලා එතට අර හැබැයි හිතන්න පාර ඔක්කෝ වැඩටක එසල් ලෙබලින් කරගන්න පුළුවන් කියලා අර ලිමිටේෂන්ස් තියෙනවා දෙකේම එසල්ලෙම් වලිනුත් වැඩක් ගන්න පුළුවන් ඒකත් ඔයාලට ට්‍රයි කරලා බලන්න පුළුවන් කියන එක තමයි මෙතනදි කියන්න ඕනුනේ එතකොට ඔයාලට මාහරි ටාස්කයක් හම්බුනහම මේක සාමාන්‍යයෙන් පොඩි ටාස්ක එකක් නම් ඒ වගේ වෙලාවකට ඔයාලට එසල්ලෙම් එකක් දාලා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න පුළුවන් අර පර්ෆෝමන්ස් එකම ගන්න පුළුවන්ද කියලා ඔයාලට සාමාන්‍ය ටාස්ක් එකක් ආපම ඔයාලට සාමාන්‍ය ලේසින් වැඩේ තමයි මුලින්ම එල්ලෙම්මින් කරන්න ඒක ලේසින් රිසල්ට් වෙනවා හොඳට ඊට පස්සේ දෙවෙනි version එක වගේ ඒ SLM වලින් කරන්න පුළුවන් කියලා බලන්න අර performance ගන්න පුළුවන් නම් රිෆ්ලෙක්ස් කරන්න පුළුවන් අපිට. ඔව් අර LLM එකෙන් කරලා ඒ ගත්ත performance එක මේකෙනුත් ගන්න පුළුවන්. නැත්නම් අපරාධනේ අපි LLM එකක් use කරන්නේ. cost එක අපරාධනේ ගොඩක්. ඒ හින්දා මුලින් මාර්කට් යන්න ඒක ෂුවර් නේ ගොඩක් රිසල්ට් ඊට පස්සේ SLM වලට යන්න. එතුට ඒ ගැන තම අපිට මේල්ලි කතා කරන්න තියෙන්නේ එතුට අපි ගොඩක් දේවල් කතා කර ඇතරම එසල්ලම් ගැන එල්ලෙම් වලින් පටන් ගත්තේ ඊට වාසේ එක තියෙන ලිමිටේෂන් ඊට වසේ එසල්ලම් වල එසල්ලම් ගෙන කතා කර එක තියන් ලිමිටේෂන්ස් ගෙන කතා කර ඉට අපි හගින් ෆේස් පලට්ෆෝර්ම් එකට ගිහිලා කොහමද එසල්ලම්ස් හොයාගන්න කියලා කතා කර ඇත්තරම එසල්ලම් සිතරන්නෙමේ එල්ලම් සුනත් වලට මේක හොයාගන්න පුළුවන් අයිටසේ මොඩල් යස් කරන විදිේ වගේ සරල අදහසක් ගන්න විදිේ හැම දෙයක්ම කතා කරා එතට ඒටික තමාන දෙකේෂන් අපිට තොට ඊළඟ වීඩියෝ වලති මෙතනින් හාට තව ගොඩක් දෙවල් කතා කරන්න පුළුවන් සමට අපගේ වගේ හදල පින්න නැත අපි වර්ල් මොඩල ගැනත් කරනද අපි කතා කර පොඩි අදහසක් ගත්ත වර්ල් මොඩල් ගැන ඉතින් ඒ ගැන අපිට ලොකු අදහසක් ගන්න පුළුවන් ගොඩක් දුරට ඊළඟ වීඩියෝස් වලින් අපි ටීඩක් බල කරන හරි ඉතින් අපි හිතනවා කට්ටේට හොඳ අයිඩියකට හම්බෙන් නැති කියලා මේ ස්මෝල් ලංගේජ් මොල් ගැන නම් තවත් වීඩියෝ කික්මට හම්බෙ බයි